යමුදාද මාත් එක්ක පුංචි ගමනක් ගිහින් එන්න. දැන් වෙලාව රෑ 9යි. අපි මේ ගමන යන්න පිටත් උනේ රෑ 9ට. ඔව් දැනටවත් ඔයාලා දන්නවා ඇති අපි මේ කොහෙද යන්නේ කියලා. කාලයක් තිස්සේ හිතේ තිබුණු ලොකු ආසාවක් තමයි අද ඉෂ්ට වෙන්න යන්නේ. එහෙනම් යමුද මාත් එක්ක නාගදීපය වන්දනා කරන්න. අපි රෑ 9ට පිටත් වුණු හින්දා තේ බොන්න තමයි මෙතනින් නැවැත්තුවේ. උදේ 7 වෙද්දි තමයි පළවෙනි බෝට්ටුව නාගදීපයට යන්නේ. ඉතින් අපිත් ඉක්මනින් ලෑස්ති වුණා පළවෙනි බෝට්ටුවම අල්ලගන්න. මොකද පරක්කු වෙලා බෑනේ. අපි තව ගොඩාක් තැන්වලට යන්න ඉන්නවා. ඒ හින්දා හැමදේටම ඉක්මනින් යන එක හොඳයිනේ. ඉර පායගෙන එන වෙලාවේ මුහුද මැදින් බෝට්ටුවක මෙහෙම යනකොට ඒ දැනෙන හැඟීම කොහොමද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. හිතට වගේම ගතටත් දැනෙන්නේ පුදුම තරම් සැහැල්ලුවක්. දැන් අපි මේ හදන්නේ බෝට්ටුවෙන් බැහැලා ඉවර වෙලා නාගදීප පන්සල වඳින්න යන්න. මම නම් ඉතින් කොයි පන්සලට ගියත් මුලින්ම කරන්නේ ඒ පන්සල පුළුවන් විදිහට පිරිසිදු කරන එකයි. ඉතින් අද මට කරන්න පුළුවන් උනේ මල්ලාසනය පිරිසිදු කරලා ඉවර වෙලා තැලිච්ච මල් ටික එතනින් ඉවත් කරලා චෛත්‍ය හැඩයට ඒ තිබුණු මල් වලින් ලස්සනට මල්ලාසනය හදපු එක. නකෝ අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබුණු නිසා තමයි එක විදියට ලස්සනට ඒ වගේ මල්ලාසන වුණත් හදන්න හිතට එන්නේ. ඉතින් මං අදටත් ස්තුති කරනවා අපේ කුසල සුපසම්පදා ගෲප් එකේ ඉන්න කල්යාණ මිත්‍ර ඉෂාරක්කට මේ වෙලාවේ මම ගොඩාක් පින් දෙනවා. අපි වැඳලා ඉවර වෙලා ඊට පස්සේ ගියේ කෝවිලට යන්න. බලන්නකෝ ඒ අතරේ අපිට හම්බුනේ කවුද කියලා. நிலவிடம் வாங்கி வாங்கி விலை வைத்தேனில் குடி வைக்கலாமா? நாம் வாழும் வீட்டுக்கு வேறாரும் வந்தாலே தகுமா? பேமலை பேர்க்கு நீதா உன்னை தூங்கையில் இடம் தரலாமா? நான் சாயும் தோல் மேல் வேறாரும் சாய்ந்தாலே தகுமா? செம்புல சேரும் கலந்தது போலே கலந்தது ஓ ரஹனுமா मेरे रहनुमा ओ तेरे नाम सा अब कोई पढ़ कर देखी सो किताबें सो दफा दिलदारा ये रत्ती भर का जलसाना दिलदारा तेरे नजर कदम पे सुबहाना दिलदारा तब जीता जब तुझसे यारा. දැන් තමයි
අපි දවල්ට කන්න කියලා ලෑස්ති වුණේ. කෑම කන එකටත් වඩා ලොකු සතුටක් තමයි මම මේ ලබන්නේ. පේනව නේද? කොයිතරම් වයස වුණත් ළමා මානසිකත්වය නම් එහෙම්මමයි. නේද? යාපනයේ આવොත් නොයා යන්නම බැරි තැනක් තමයි රියෝ අයිස්ක්‍රීම් කියන්නේ. ඉතින් අපිත් ගියා රියෝ අයිස්ක්‍රීම් ගන්න. අයිස්ක්‍රීම් විතරක් නෙමෙයි, තව රස කෑමත් ගත්තා. ඉතින් අපේ යාපනයේ ගමනේ තව අපි ගියපු ගොඩාක් තැන් තියෙනවා. තව වීඩියෝ එකකින් ගේනකම් පරිස්සමින් සතුටින් ඉන්න. कहीं किसी भी गली में जाऊं मैं, तेरी खुशबू से टकराऊं मैं, हर रात जो आता है मुझे वो कब तू ओ बइलू आदरेली याद नवालू वडियनुत्तिया हसैलू ඔබ මගේ කියා पिलिगन्मा ओ करम खुदाया है तुझे मुझसे मिला